ආයිබෝන් කියලා සාදරයෙන් හැමදෙනාම පිළිගන්නවා. මම ඔයාලට අද කියලා දෙන්න යන්නේ බෝඩර්ස් වල part 2. ඒ කියන්නේ අපිට තව ඉගෙන ගන්න ටිකක් තියෙනවා. අන්න ඒ ටිකේ පිළිබඳව කියලා දෙන්න. ඒකට අපි table කියන කොටසත් ඇතුළත් කරගන්නවා. මොකද table එකේ තමයි borders කියන එක තියෙන්නේ. ඒ කියන්නේ ඒකේ අපි ඒ table එක ඇතුලේ තියෙන lines වලට අපි borders කියලා කියනවා. එතකොට table එක ඇතුලේ තියෙන කොටු වලට අපි cells කියලා කියනවා. ඉතින් අපි ඒක අපි බලමු. මුලින්ම මම ඔයාලට කියන්න කැමති අපිව subscribe කරන්න. channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ මේ videos තවත් කෙනෙක්ට බලන්න share කරන්න. ඒ share කරන එක හරිම වැදගත්. ඔයා share කරපු එකකින් යමක් ඉගෙන ගත්ත කෙනෙක් ඉන්නවා නම් දවසක ඔයාටත් එයා මේ වගේ හොඳ වීඩියෝ එකක් වෙනත් එකක් හම්බුනොත් ඔයාට share කරයි. එහෙනම් share කරන්න. වීඩියෝ එකට කැමති නම් විතරක් like එකක් දාන්න, subscribe කරලා තියාගන්න. හරි. අපි පාඩමට යමු එහෙනම්. ඉස්සෙල්ලාම මම ඔයාලට අපි කලින් කරපු මේ ડોකියුමන්ට් එකක් තියෙනවා. අන්න ඒකේ ටේබල් එකක් තියෙනවා. අපි ඒක අරගෙන බලමු දැන්. මේ තියෙන්නේ ඔයාලට ෆයිනල් ප්‍රෝග්‍රෑම් එක විදිහට මේ අපි දෙන්න හිතේ තියාගෙන ඉන්න එකක්. ඉතින් මේක මේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ අපි මේ මෙන්න මේ ටේබල් එක අපි මේ copy කරලා ගමු මේ blank page එකකට. මම control C type කරලා copy කරනවා. ඒකල මම මෙතනට paste කරගන්නවා. paste කරගෙන මෙතන උඩින් අපි මේ જાති table එකක් හදාගමු. එකක් enter කරලා මම මෙතනට ගන්නවා. ඔයාලට මුලින්ම කියන්න ඕන මෙන්න මේ table එක හදද්දි අපිට ක්‍රම කීපයක් පාවිච්චි කරන්න බලන්න. මෙන්න මෙතන කෙනෙක්ගේ කියන්න පුළුවන් මෙතන center කරගන්න දන්නේ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේ cells ටික අයින් කරගන්න දන්නේ නැහැ. මෙතන එකක් කරගන්න දන්නේ නැහැ කියලා. කෙනෙක් කියන්න පුළුවන් මේකට tick border එකක් දාගන්න දන්නේ නැහැ කියලා. හැබැයි මගේ අනිත් program එකේ කියන්නේ මීට කලින් මම දාපු program එකේ borders ගැන සම්පූර්ණම තියෙනවා. එතකොට මේ table එකක් ඇතුලේ තියෙන borders ගැන කියලා දෙන්න තමයි මම අද ඔයාලට මේ වීඩියෝ එක කරන්නේ. එතකොට අපිට ඒ borders පාවිච්චි කරලා මේකේ වෙනත් style ඇතුළත් කරගන්න පුළුවන්. අපි දල වශයෙන් බලමු මෙහෙම table එකක් ගහගන්නේ කොහොමද කියලා මේ word එකේදී. එහෙමනම් අපි ඉස්සෙල්ලාම මේ cells ටික ගණන් කරගමු. row ටිකයි columns ටිකයි ගණන් කරගමු. මේකේ rows තියෙනවා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13ක් තියෙනවානේ. එතකොට මේ පැත්තට columns තියෙනවා 1 2 3 4 5 6 7යි ඔව් 7ක් තියෙනවා. එහෙනම් අපි මේ ටික දාගමු. insert යන්න ඕන ඔයාලා මේකේ table එක ගන්න. එතනම තියෙනවා මේ group එකේ table කියලා. ඔයාලට insert table වලින් ගිහිල්ලා හරියටම ගණන් ටික type කරලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් අපිට ගන්නත් පුළුවන් යම්කිසි සීමිත ප්‍රමාණයක්. එයාලා දීලා තියෙන ප්‍රමාණය ගන්න පුළුවන්. අපි මේ පැත්තට 8ක් ගමු. 8ක්ද තියෙන්නේ. 1 2 3 4 5 6යි 7යි තියෙන්නේ. 7ක් ගමු. මේ පැත්තට 3ක් ගමු. ඔන්න බලන්න මම මේකෙන් ඔයාලට මේ set එක හදලා දෙනවා මාද. ඉස්සෙල්ලාම මම මෙන්න මේක copy කරගන්නවා මෙතනට. මේකත් copy කරගන්නවා. මේකත් copy කරගන්නවා මෙතනට. හරි. ඊට පස්සේ හරි. දැන් මම මේක merge කරන්න කියලා දෙනවා. මෙහෙම select කරා right එක click කරා merge කරා. හරිනේ. මේ වැඩේ හරි දැන්. තව අපිට settings ටිකක් තියෙනවා හදන්න. නමුත් අපි දැනට ඔහම කරමු. ඊට පස්සේ අපි දැන් මේ මෙන්න මේ විදිහට copy කරලා ගත්තොත් දිගටම මේ වගේ settings හදන්න දෙයක් නැහැ. ඒ හින්දා අපි එකින් එක copy කරලා ගමු. මෙහෙම ඇදගෙන ගිහලා මෙතන තියන්නත් පුළුවන්. හරි. ඊට පස්සේ ඇදන් ගිහිල්ලා තිබ්බට අපිට ඒ ටික මේ මෙතන නැති වෙලා කියලා. එහෙනම් අපි මේ මෙහෙම වැඩක් කරමු. මෙහෙම select කරලා මේ ටික අපි click කරලා control එක press කරගෙන අපි මේ ටික ඇදලා මෙතනින් තියමු. mouse pointer එකේ යතන පොඩි plus mark එකක් තියෙනවා. ඒ කියන්නේ ටික copy වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලාම mouse pointer එක අතාරිනවා. ඊට පස්සේ control එක අතාරිනවා. වැඩේ කලින් control එක ඇතෑරියොත් එහෙම ආපහු මේ ටික මෙතනට යන එක තමයි වෙන්නේ. හොඳයි. හරි. දැන්
ඔන්න මේ ටිකේ settings ටික හදන්න වෙනවා. හරි කමක් නෑ අපි මේකේ හදාගෙන යන්කෝ. දැන් ඔන්න අපි මූලික ටික හදාගත්තා. දැන් ඔයාලට පේනවා ඇති මේ දෙකම මේ පේලි දෙකම වෙනුවට තමයි මේකේ එක පේලියක් තියෙන්න ඕන. එක සෙල් එකක් තියෙන්න ඕන. මේකේ මේ තියෙන රෝ දෙකටම වෙනුවට කොටිම කියනවා නම් මෙන්න මේ මැද තියෙන බෝඩර් එක මකා ගන්න ඕන. ඒක අපි කරමු merge වලින්. මෙහෙම ගියා right එක ක්ලික් කරා. මෙතන merge කියන තැන ක්ලික් කරා. ඔන්න දැන් ඒකත් හදාගත්තා. දැන් අපිට තියෙනවා මෙන්න මේ ගානට මේ ටික හදා ගන්න. ඒක අපි මෙහෙමයි කරන්නේ. මෙන්න මෙතන මේ රෝ එකට තිබ්බහම පේනවද arrow එක ඔයාලට පේනවද ඊතල දෙක දෙපැත්තට තියලා ඩබල් වෙලා තියෙනවා. එහෙනම් අපි ඒ වෙලාවේ තමයි අපි ක්ලික් කරලා මෙහාට ඇදගෙන යන්න ඕන. ඇතෑරියා. මෙන්න මේ විදියට. හරිද? අපි මේ ටිකට අග්ගලා හදාගමු. හරි. ඊට පස්සේ අපිට තියෙනවා මේ පැත්තට තව 1 2 3 4 5 6 7 8 9 10 11 ගන්න එපා. ඒක අපි මෙහෙම කරන්න පුළුවන්. එකක් තමයි මෙතන ක්ලික් කරලා එන්ටර් කරපුවාම හැදෙනවා. 4 5 6 ඔන්න ඕම හැදෙනවා. අනිත් ක්‍රමය තමයි මෙතන අපි තව අපිට උමනා ප්‍රමාණය සිලෙක්ට් කරගත්තා, කොපි කරගත්තා. මෙතන ක්ලික් කරා, පේස්ට් කරා. හරිද? ඔන්න විදිහට හදා ගන්න පුළුවන්. එතකොට දැන් මෙතන 11ක් තියෙනවද බලමුකෝ. 3 4 හරි. දැන් අපිට උමනා ප්‍රමාණය තියෙනවා. දැන් මේකේ මෙන්න මෙතන පොඩි ස්පේස් එකක් තියෙනවා වටේටම ලස්සනට. මේකෙත් එහෙම තියෙනවා. අපි අන්න ඒක කොහොමද හදාගන්නේ කියලා බලමු. මේක අපි චුට්ටක් පල්ලෙහාට අදිනවා. දැන් මේ ටික අපි සෙන්ටර් කරගන්න ඕන. සෙන්ටර් කරගන්නේ මෙහෙමයි. මේක සිලෙක්ට් කරලා මේ ටික ඔක්කොමත් අපිට එහෙම කරගන්න පුළුවන් වෙයි. බලමුකෝ අපි try එකක් දීලා. කොහොම සිලෙක්ට් කරා. table properties ගියා. ගිහලා මෙතන cell වලට යනවා. ගිහලා center දෙනවා. හරි. ඔන්න එතකොට එක කොටසක් හරි. අනිත් එක තමයි මෙන්න මෙතනට ගිහලා මෙතනින් center දෙනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි අපි මේ ටික හදාගන්නේ. දැන් අපි බලමු අපිට දැන් මේ විදිහට තියෙද්දි පේනවනේ මෙතන සෙල්ස් ඔක්කොම එකට තියෙනවා කියලා. දැන් මෙන්න මේ විදිහට අපිට මෙන්න මේ මැද බෝඩර් එක නැති කරගන්න ඕන. ඒකට අපිට දෙයක් කරන්න පුළුවන් මෙන්න මෙහෙම. මේක ගමුකෝ. මෙන්න මේ ටිකනේ අපිට නැති කරගන්න ඕන. මෙතනින් ඉඳන්ම නැති කරගන්න ඕනේ කියනකො මෙහෙම ගියා. right එක ක්ලික් කරා. merge cell දුන්නා නම් ඒක ඉවරයි. ඒක නෑ. හැබැයි අපිට ඕන මෙතන මේක මෙහෙම බෙදිලා තියෙන්න ඕන. නමුත් මෙතන බෝඩර් එක පේන්න බෑ. මේ ඉර පේන්න බෑ. අපි ඒක කරන්නේ මෙහෙමයි. මෙතනට ගියා. අපි ඩිසයින් වලට යන්න ඕන. ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා මෙතනින් බෝඩර්නේ තියෙන්න ඕන. මෙතන සාමාන්‍ය ඔයාලගේ බෝඩ් මෙහෙම තියෙයි. ඊට පස්සේ මම මේක no border දෙනවා. no border දීලා එතකොට මෙතන මේ ඉබේම සිලෙක්ට් කර ගන්නවා. ඊට පස්සේ අපි මේක no border කර ගන්නවා. හරි. පල්ලෙහාට අදිනවා. දැන් අපිට මෙතන border එකක් නෑ වගේ තමයි පේන්නේ. නමුත් මෙතන border එකක් තියෙනවා. අපිට අර ලයින් එක පේන්නේ නැති එක විතරයි. ඒ විදිහට වල එක මකා ගන්න පුළුවන්. අපි බලමු දැන් මේක අයින් කරලා අපි මේ අපි බෝඩර් මේක සිලෙක්ට් කරලා අපි අයින් කරපු ගමන් මේ පොඩි කඩේට තියෙන එකක් නැති වෙලා යනවා ඈ. හරි. හරිනේ. ඔන්න ටික තමයි අද දවසේදී ඔයාලට මට කියලා දෙන්න උවමනාව තිබුණේ. ඊට පස්සේ අපි ලස්සනට මේ ටික මෙහෙම සිලෙක්ට් කරගෙන මම මේකට දාලා පෙන්නන්නම්. control එක නැවත වතාවක් මම කියන control එක press කරගෙන මෙහෙම උඩට ගිහිල්ලා ඉස්සෙල්ලාම mouse button එක අතහැරලා ඊට පස්සේ control එක අතාරිනවා. ඊට පස්සේ මේ විදිහට හැදෙනවා. ඊට පස්සේ අපි යන් ඊළඟ එකට හරි. දැන් ඔයාලගේ මේ
මෙන්න මේ ටිකට මම ෂේඩින්ස් දාන්න කියලා දීලා තියෙනවා. මේ ටික අපි සෙන්ටර් කරගමුකෝ. ෂේඩින්ස් දාන්න කියලා දීලා තියෙනවා. මම control E පාවිච්චි කරලා මේකට සෙන්ටර් කරනවා. හරි. ඊට පස්සේ දැන් ඔයාලට මේක ලස්සනට හදා ගන්න ඕන නම් මෙහෙම සම්පූර්ණයෙන් සිලෙක්ට් කරා. ඔයා යන්න ඩිසයින් වලට ගිහිල්ලා මේකේ ෂේඩින් කලර් තියෙනවනේ මෙතන. මේ ඩිසයින් ටැබ් එකේ යටින්ම තියෙනවා. ඒකට ගිහින් ලස්සන ෂේඩින් එකක් දාගන්න. ඊට පස්සේ මේකට අපි දෙමුකෝ තික් එක වැඩි බෝඩර් එකක්. තික් එක වැඩි බෝඩර් එකක් දෙමු. ඉතින් බෝඩර්ස් දීලා මෙතනින් තික් එක වැඩි කරගමු. මෙන්න ගත්තා. escape කරා finish. බලන්න. හරි. ඔයාලට තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලගේ දැනුම වර්ධනය කරන්න මේ ඉක්මනින්ම එනවා. එතෙක් ඔබට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.